welcome back to my YouTube channel. අද අපි මේ හිටපු hostel එකෙන් අලුත් hostel එකකට යනවා. ඒකට තමයි මේ බඩු ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි අපේ hostel එකේ වහල හදන නිසා third floor එකේ ඉන්න හැමෝම final years ලගේ hostel එකට දැම්මා. අපි මේ hostel එකේ හිටියේ නම් මාස 8ක් වගේ. තව මාස 2ක් වගේ තමයි අපිට අර hostel එකේ ඉන්න තියෙන්නේ. අපි අලුත් hostel එකට ගියත් අපිට එකේ ඉන්න හම්බුනේ සති 2ක් වගේ. ඊට පස්සේ study leave තිබ්බා. study leave ඉවර වෙලා අපි exam එකට ආපු මාසෙ විතරයි අපි hostel එකෙත් හිටියේ. මේක තමයි අපි හිටපු පරණ hostel එකේ room එක. මේක තමයි අපේ ගොඩාක් memories තිබ්බේ. මෙයා තමයි ඉතින් අපේ hostel එකේ ඉන්න. hostel එකේ හැමෝම වගේ ඉතින් හරිම ආදරෙයි මෙයාට. ඔන්නහම තමයි අපේ තර්ෂිමට ඇඩ්වයිසස් දෙන්න වීඩියෝස් වලට. එයා හරියටම උදව් කරනවා මේවට. උදව් වගේම තමයි ඉතින් මෙන්න මේ වගේ මෝල වැඩක් කරනවා. ඊට පස්සේ ඉතින් අපි මේ යන්නේ උඩ hostel එකට. ඔතන කන්දක් තමයි තියෙන්නේ. ඒ නිසා ගෙනියන්න තවත් අමාරුයි. අනික මේ ලගේජ් එක පිරෙනම් බඩු තියෙනවා. හැබැයි අපි මේ හරිම ආසාවෙන් යන්නේ අලුත් hostel එකක්නේ. ඒ නිසා hostel life එක කියන්නේ ඉතින් හරිම වෙනමම experience එකක්. මම හිතනවා boarding ඉන්නවට වඩා hostel life එක හරිම funny. ඔන්න පේන්නේ අපි දැන් යන්නේ ඉන්න hostel එක. කලින් එක වගේ නෙවෙයි. කලින් එකේ floors 3යිනේ තිබ්බේ. මේ hostel එකේ floors 6ක් තියෙනවා. අපේ hostel එකේ third floor එකේ හිටපු හැමෝම මේ hostels දෙකකට දැම්මා. management එකේ හැමෝම නම් හිටියේ මේ hostel එකේ. මේ වීඩියෝස් දැන් බලද්දි නම් මටම hina යනවා මම මේ මොනවද කරලා තියෙන්නේ කියලා. ඔය ඉස්සරහින් යන්න. හිතාර කොහෙද යන්නේ? මූට hostel. අපේ අලුත් ගෙදරට යනවා. මාස 3ක් සඳහා. කොහෙ හැරෙන්න බලන්න. ඕෆ් කරන්න දැන් ඉතින් ආහිරුනේ. මන්න නැතුව බලන්න බෑ නේද? වීඩියෝ එකක්වත් ඕෆ්. මේක තමයි අපේ අලුත් room එක. කලින් room එකට වඩා මේ room එක මට නම් හොඳයි වගේ. මොකද 8 දෙනාටම වෙන වෙනම tables ඔක්කොම දේවල් තියෙනවා. හැබැයි ඔතන තියෙන සමහරක් ඔය lockers වගේ දේවල් අපිට use කරන්න හම්බුන්නේ නැහැ. මොකද අපිට කලින් හිටපු අක්කලාගේ බඩු දාලා තමයි තිබ්බේ ඒවයි. මේ hostel එකේ පොඩි ප්‍රශ්නයකට තිබ්බේ එක fan එකයි තියෙන්නේ. ඒ නිසා අපි උඩ ඇඳකට ආව fan එකේ එන්න ඕනේ කියලා. හැබැයි උඩ ඇඳට ආවම මට චුට්ටක් විතර බය හිතුණා ඒක තියෙන විදියට. අනික බලන්නකෝ එකෙන් බහින්නත් හරිම කරදරයි. කොච්චර කරදරයිද කියනවා නම් මම බහින්නේ වැරදි තැනකින්. කොහොම හරි අපි ඊට පස්සේ ඔන්න ඔය ඇඳ තමයි ගත්තේ. ෆෑන් එකේ නැති එක නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මේ hostel එක රැට හරිම සීතලයි. මේ තියෙන ඉතින් මගේ ටේබල් එක මට කොතනට ගියත්
අයිනෙම ඇඳ හරි අයිනෙම ටේබල් එක හරි ලෙක්චර් එකක ගියත් අයිනෙම ඉඳගන්න හරි තමයි ඕනේ. මොකද මට හිතෙනවා ඒක හරිම නිදහස් කියලා. මේ හොස්ටෙල් එකේ හිටියේ 3rd year 4th year අක්කලා. ඉතින් අපිට යාළත් එක්ක තමයි ඉන්න උනේ. අපේ එහා පැත්තේ රූම්ස් දෙකේම හිටිය අක්කලා. දෙන්නට මහන්සි නිසා තමයි මේ දෙන්න ඔහොම ඉඳගෙන හිටියේ. නැත්තම් අපේ තරුෂි තමයි ගොඩක්ම වැඩ කරන කෙනා. මෙන්න මෙහෙම තමයි මං ඉන්න තැන තිබ්බේ. මොනවද තරුෂි බලන්න? බලන්නේ අපේ පිතාරගේ බ්ලොග් එක. මාෂ මොනවද බලන්නේ? පේන්න. ලොක්. මේ හොස්ටෙල් එකේ වොෂ්රූම් තිබ්බේ මෙන්න මේ විදියට. කලින් හොස්ටෙල් එකට වඩා මේ හොස්ටෙල් එකේ ගොඩාක් ෆැසිලිටිස් වැඩි. දැන් අපි මේ යන්නේ උඩ ෆ්ලෝර්ස් වලට. මෙතන තියෙන්නේ කැන්ටින් එකයි ස්ටඩි ඒරියා එකයි. අපේ කැන්ටින් එකේ ඉඳන්ම තමයි ගොඩක් අය පාඩම් කරන්නේ. ඔය අපි කීප දවස්වල නම් කැන්ටින් එක මේ තිබ්බේ නැහැ. හැබැයි අපි ස්ටඩි ලීව් ගිහිල්ලා එද්දි නම් කැන්ටින් එක තිබ්බා. මේ ඉන්නේ අපේ හොස්ටෙල් එකේ ඉන්න බව්වා. එයාගේ නම ෂයිනී. හැබැයි එයා චුට්ටක් නෙවෙයි ගොඩක් ආඩම්බරයි. අපි මේ වැඩකට ආවේ යාළුවෙක් හම්බ වෙන්න. හැබැයි ඉතින් මෙයාලව දැක්කාම මට හැම වැඩක්ම අමතක වෙනවා. අද vlog එකත් මෙතනින් ඉවරයි. අලුත් vlog එකකින් හම්බ වෙමු. bye bye.